ප්‍රසම්පාදන කමිටුවේ කාර්යභාරය සහ වගකීම්. ප්‍රසම්පාදන කමිටු සමාජිකයින් පහත සඳහන් දෑ සඳහා සාමූහිකව සහ තනි වගකිව යුතුයි. 1. ප්‍රසම්පාදනය සඳහා මුල්‍ය වෙන් කිරීම ලබාගත හැකි බව සහතික කිරීම. 2. ප්‍රසම්පාදන ලේඛනවල කෙටුම්පත් ඇතුළුව පූර්ව ප්‍රසම්පාදන කටයුතු සම්පූර්ණ කිරීමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රසම්පාදන ආස්තිත්වය ප්‍රමාණවත් ලෙස සූදානම් බව සහතික කිරීම. 3. ප්‍රසම්පාදනයේ දිනයන් පුළුල් ප්‍රචාරයක් ලබාදීම සඳහා වන ප්‍රචාරණ ක්‍රමවේදයන්. ප්‍රසම්පාදන ලේඛන නිකුත් කිරීමේ දිනයන් සහ ලන්සු හෝ යෝජනා විවෘත කිරීමේ දිනයන් ප්‍රසම්පාදන කමිටුවේ පළමු රැස්වීමේදී තීරණය කිරීම. 4. සුදුසු ප්‍රසම්පාදන ක්‍රමය සහ ලන්සු ක්‍රියාපටිපාටි තීරණය කිරීම. 5. ලන්සු වැගීම් කමිටු විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන ලේඛන සඳහා එකඟතාව ලබා දී. ලන්සු වැගීම් කමිටු නොමැති විට ප්‍රසම්පාදන කමිටු විසින් ප්‍රසම්පාදන ලේඛන අනුමත කළ යුතුය. අවශ්‍ය විටක ප්‍රසම්පාදන ආස්තිත්වය හරහා ලන්සු වැගීම් කමිටු වෙතින් ප්‍රසම්පාදන ලේඛන ගැටවල අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කිරීම ලබා ගැනීම. 7. අවශ්‍ය අවස්ථාවලදී ප්‍රසම්පාදන ලේඛනවලට සිදු කරන එකතු කිරීම අනුමත කිරීම. 8. ලන්සු වැගීම් කමිටුහි ඇගීම් වාර්තාව සහ නිර්දේශ සමාලෝචනය කිරීම සහ කොන්තරාත්තුව ප්‍රදානය කිරීම පිළිබඳ තීරණ ගැනීම. ලන්සු වැගීම් කමිටු නොමැති විට ඇගීම් වාර්තාව සකස් කිරීම. 9. තීරණ සඳහා හේතු සහිතව ප්‍රසම්පාදන කමිටු සහ ප්‍රසම්පාදන රැස්වීම් වල ක්‍රියාපටිපාටි පිළිබඳ සවිස්තරාත්මක වාර්තා පවත්වාගෙන යාම. 10. ලන්සු විවෘත කිරීමේ කමිටුව සඳහා එකඟතාව ලබා දීම. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අදාළ ප්‍රසම්පාදන ලේඛනවලට අනුකූලව පාස් සඳහන් දෑ නිර්දේශ කිරීමට ප්‍රසම්පාදන කමිටුව හට අභිමතය ඇත. ඕනෑම ලන්සුවක් හෝ යෝජනාවක් ලන්සුවක හෝ යෝජනාවක කොටසක් පිළිගැනීම. 2. එකකට වැඩි ලන්සුවකින් හෝ යෝජනාවලියකින් කොටසක් පිළිගැනීම. 3. සියලුම හෝ ඕනෑම ලන්සුවක් යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම. 4. නැවත ලන්සු හෝ යෝජනා කැඳවීමට තීරණය කිරීම. ප්‍රසම්පාදන කමිටු නිර්දේශය වාර්තා කර අනුමැතිය සඳහා ප්‍රසම්පාදන ආස්තිත්වය වෙත ලබා දිය යුතුය. ඕනෑම කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා දීමට ප්‍රසම්පාදන ආස්තිත්වය හට බලයක් නැත. ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයේ දෙවන පරිච්ඡේදයේ ඇනෙක්ෂයකෙහි ප්‍රසම්පාදන කමිටු වාර්තා සටහන් කිරීමේ ආකෘතියේ වර්ඩ් ඩොකියුමන්ට් ලබා ගැනීම සඳහා ඩොකියුමන්ට් නම්බර්